සිනමාවේ ආරම්භය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි නමක් තමයි එඩි ජයමාන්න කියන්නේ. ඔහු හිනාවෙන් ජනතාව දිනාගත් කලාකරුවෙකු වන අතරම අදටත් අපේ සිනමා ඉතිහාසයේ අමරණීය චරිතයක් ලෙසද සැලකෙනවා. 1900 දශකයේ මුල් කාලයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඔහු කුඩා වයසින්ම කලාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වුවා. ඔහුගේ කලා ජීවිතය ආරම්භ වුණේ නාට්‍ය වේදිකාව තුළින්. එහිදී ඔහු හාස්‍ය රංගනය තුළින් ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වුණා. ඔහුගේ රංගනයේ සරල බව, ස්වභාවිකත්වය සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට ආසන්න නිසා ප්‍රේක්ෂකයන්ට ඔහුගේ චරිත සමග සම්බන්ධ වීම ඉතා පහසු වුණා. පසුව සිංහල සිනමාව ආරම්භ වීමත් සමග ඔහු ඒ තුළට පිවිසෙමින් තම දක්ෂතා තවත් විශාල ප්‍රේක්ෂක පිරිසකට පෙන්වා දුන්නා. විශේෂයෙන්ම කඩවුණු පොරොන්දු වැනි චිත්‍රපට තුළ ඔහුගේ රංගනය ඉතා ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටය සිංහල සිනමාවේ පළමු වාණිජ සාර්ථක චිත්‍රපටවලින් එකක් ලෙස සැලකෙන අතර එඩි ජයමාන්නගේ නාමය ජනප්‍රිය කිරීමට මහත් වශයෙන් දායක චිත්‍රපටයක් වුණා. ඒ සමයේ චිත්‍රපට බොහෝ විට සංගීතමය හා නාට්‍යමය ලක්ෂණ සහිත වුණත් ඔහුගේ හාස්‍ය රංගනයේ ඒවාට විශේෂ රසයක් එක් කළා. අමතරව ඔහු රංගනයෙන් දායකුණු චිත්‍රපට වශයෙන් උමුතු විශ්වාසය, කපටි ආරක්ෂකයා, වනමල, හදිසි විනිශ්චය, සඟවුණු පිළිතුර වැනි චිත්‍රපට ගණනාවක් හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහුගේ විශේෂත්වය වුණේ හිනාව පමණක් නොව ඒ හරහා සමාජ පණිවිඩ දීමට හැකිවීමයි. ඔහුගේ චරිතවලින් අපිට දැක ගන්නට ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ඇති සරල නමුත් ගැඹුරු ප්‍රතිචාරය. ඔහු හාස්‍ය රංගනය භාවිතා කළේ ප්‍රේක්ෂකයන්ට හිනාවක් ලබා දීමට පමණක් නොව ඔවුන් සිතන්නටද බල කරන කිරීමත් සඳහාය. මේ නිසාම ඔහුගේ චරිත කාලයත් සමග අමතක නොවී අදටත් ජනප්‍රියව පවතිනවා. ඩී ජයමාන්නගේ මේ සිනමා ගමන තුළ විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් වැදගත් චරිතයක් තමයි රුක්මනී දේවි කියන්නේ. ඇය ඩී ජයමාන්න මහතාගේ බිරිඳ වූ අතර සිංහල සිනමාවේ පළමු වන ප්‍රධාන නිළියන්ගෙන් එකයිකි. ඇයගේ ගායන හා රංගන හැකියාව එඩි ජයමාන්න මහතාගේ නිර්මාණවලට විශාල ශක්තියක් එක් කළා. දෙදෙනා එක්ව රංගනය කළ චිත්‍රපට එදා කාලේ අතිශයින්ම ජනප්‍රිය වුණා. එඩි ජයමාන්න මහතාගේ රංගන ශෛලිය පසුකාලීන කලාකරුවන්ට විශාල බලපෑමක් කර තිබෙනවා. ඔහු නිර්මාණ කළ හාස්‍ය රංගන රටාව අදටත් සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය තුළ දැක ගන්නට හැකි වෙනවා. ඔහු සරලත්වය, ස්වභාවිකත්වය සහ ජනතාව සමග සම්බන්ධ වීම මත පදනම්ව තම කලා ජීවිතය ගොඩනගාගත් කලාකරුවෙකු ලෙස සැලකෙන්නේ. 1967 වසරේදී එඩි ජයමාන්න මහතා ජීවිතයෙන් සමගන්නවා. ඔහුගේ මරණය එදා කාලේ කලා ලෝකෙට විශාල පාඩුවක් වුණා. ඔහුගේ වියෝවෙන් පසු ඔහු රංගපෑ චිත්‍රපට සහ ඔහුගේ හාස්‍ය රංගනය තවදුරටත් ජනතාව අතර ජීවමානව පවතින්නට ආරම්භ වුණා. විශේෂයෙන්ම ඔහුගේ බිරිඳ වූ රුක්මනී දේවි සමග එක්ව නිර්මාණය කළ කලාකෘති ඔහුගේ මතකය තවත් දිගු කාලීන ජීවමාන කරලා තිබෙනවා. එඩි ජයමාන්න මිය ගියත් ඔහුගේ කලා ජීවිතය කිසිදා අවසන් වන්නේ නැහැ. ඔහු ලබා දුන් හිනාව, ඔහුගේ චරිත සහ ඔහුගේ කලා සේවය අදටත් සිංහල සිනමාවේ ඉතිහාසයේ සදාකාලිකව ජීවමානයි. පැන්නොත් ඉඹුලා වෙලා මම ගිලගෙන යනවා පදිනෝනෝ